everyone, welcome back to my YouTube channel. ඔයා මගේ YouTube channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ආදරයෙන් මම මගේ YouTube channel එකට ඔයාව පිළිගන්නවා. මම SL මාෂා. ඉතින් කොහොමද මගේ යාළුවන්ට හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් 2025 අවුරුද්ද ඉවර වෙන්න තව පොඩි දවස් කිහිපයක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අද ඩේ ව්ලොග් එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අරන් ඇවිල්ලා තියෙන්නේ මම. ගෙනාපු ඔරෙන්ජ් වගේක් තිබුණා. ඉතින් මං උදේම ලෑස්ති වුණේ මේ ඔරෙන්ජ් ජූස් එකක් හදලා ෆ්‍රිජ් එකට දාගන්න. මම ලොකු දොඩම් ගෙඩි 4කින් තමයි මේ ජූස් එක හදාගන්න යන්නේ. මේ විදිහට මම හොඳට දොඩම් ගෙඩියේ පොතු සුද්ධ කරලා පොඩි කෑලි වලට කපා ගත්තා. මොකද නැත්තම් බ්ලෙන්ඩර් කරනකොට අපහසු නිසා. ඊට පස්සේ මම ඒකට වතුර දාලා මම මේකට සීනි දාන්නේ නැහැ. මොකද මම සීනි දාලා ජූස් බොන්න කැමති නැති නිසා. බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ මම මේක ටිකක් මේ විදිහට ලොකු පෙරණයකින් පෙරා ගන්නවා. මොකද මේ පොඩි කෑලි තියෙන නිසා මම ඒක පෙරලා තමයි බොන්න පාවිච්චි කරන්නේ. ඇත්තටම උදේට ෆ්‍රෙෂ් ජූස් එකක් බොනවා කියන්නේ ඇඟට ඇත්තටම ගොඩක් හොඳයි. අපේ ලංකාවේ ඉතින් ගොඩක් ගම්වල හැමදේම වගේ තියෙනවනේ. ගස් ලැබූ දියුල් කාලෙට එහෙම මම හිතන්නේ ගස් යට වැටිලා නරක් වෙලා යන තරම් දියුල් එහෙම හැදෙනවා. ඉතින් මේ විදිහට ජූස් එකක් හදලා ඇත්තටම ෆ්‍රිජ් එකේ දාලා දවස් 3ක් විතර තියාගෙන බොන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ගෙදර ඉස්සර මේ දියුල් ගහේ දියුල් වැටිලා ගොඩාක් යට මේ ගහ යට ගොඩාක් විසික් කරනවත් එක්ක ඇත්තටම දැන් තමා මේ ඒකයාගේ තේරෙන්නේ. මොකද මේ දෙයක් නැතිම වෙන්න ඕනේ ඒකයාගේ තේරෙන්නේ. ඉතින් මං හදපු ජූස් එකෙන් ටිකක් බීලා හැම දවල්ට උයාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම මේ දවස් ටිකේ මම ටිකක් අසනීප වුණා. මොකද මේ ඩෙන්ගු හැදුනා. ඊට පස්සේ ආයෙම පාරක් හැදුනා මාසයක් යන්නත් කලින්. ඉතින් ගොඩක් කන්න බැරුව හිටියා. ඇත්තටම මේ ආයෙ රිකවර් වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගෙදර ගෙනාපු ඉන්දියාප්ප පිටි පැකට් එකක් ඉතුරු තිබුණා. ඒ නිසා මට හිතුණා දවල්ට ඉන්දියාප්ප ටිකක් හදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් මං වැඩ විස්තර නැතුව ටක් ගාලා ඉන්දියාප්ප ටික හදාගන්න තමයි ලෑස්ති වුණේ. මම මේකේ රෙසිපි එක නම් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න නැහැ. මොකද හැමෝම දන්නවනේ නේද ඉන්දියාප්ප හදන්න දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ. මගේ යාළුවෝ ටික 2025 අවුරුද්ද ගැන මොනවද හිතන්නේ? ඒ කියන්නේ ඔයා 2025 අවුරුද්දේ මුල් කාලෙදී ඔයාගේ ටාගට්ස්, එතකොට ඔයාගේ ගෝල්ස්, ඔයාගේ ඇත්තටම බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට වුණාද? ඇත්තටම මං හිතනවා ඔයා බලාපොරොත්තු වුණ දේවල්, ඔයාගේ ගෝල්ස්, ඒ වගේම ඔයාගේ රැකියාවේ ආර්ථිකමය වශයෙන් ෆැමිලි එකේ වෙන්න ඕන යුතුකම් ඒ විදිහට යම් තාක් දුරට හරි ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම ඔයාට ඔයා බලාපොරොත්තු වෙච්ච දේවල් කරගන්න සමහරක් අයට පුළුවන් වෙන්නේ නැති, සමහරක් අයට බැරි වෙන්නේ නැති, සමහරක් අය ඒ වෙනුවෙන් වැඩ කරලා බාගෙට සමහරක් දේවල් අතහැරලා බලාගෙන ඉන්නේ නැති. ඉතින් මේ එන 2026 අවුරුද්දේ අපි කොහොමද හරියට අපේ ඊය ප්ලෑනින් එක හදාගන්නේ? එතකොට අපි ටාගට්ස් වලට යන්න අපි මොනවද කරන්න ඕනේ කියලා මම පුංචි ටිප්ස් ටිකක් අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම රටේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක ගොඩාක් අය මානසිකව, එතකොට ආර්ථිකමය වශයෙන් තමන් හම්බ කරගත්ත, හදාගත්ත, දුක් මහන්සියෙන් හදාගත්ත දේවල්, සියලුම දේවල් සමහරවිට විනාශ වෙලා ඇත්තටම දේවල් නැති වුණා. ඉතින් ඒ අයටත් මේ අවුරුද්දේ
ඒ තිබුණ දේවල් වලට වඩා දේවල් ලැබෙන්න ඕනේ, ඊට වඩා මානසික නිදහස ලැබෙන්න ඕනේ කියලා මම ඇත්තටම හදවතින් ප්‍රාර්ථනා කරනවා. අපි මොනවා කීවත් මොන විදිහට දේවල් කරත් අපේ ජීවිතේ හැමදේම සිද්ධ වෙන්නේ ඇත්තටම කර්මානුරූපවයි. ඇත්තටම අපේ ජීවිතේ ඉස්සරහට දේවල් සිද්ධ වෙන්නේ අපි කරගත්ත පව් පින් අනුව කියලා මම බොහෝ දුරට විශ්වාස කරනවා. මොනා කරන්නත් කලින් ඔයාට ඔයා ගැන මුලින්ම විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. තමන් වෙනුවෙන් ජීවත් වෙනවා කියලා හැඟීම හිතේ ඇති කරගන්න ඕනේ. තමන්ට තමන් ගැන කොන්ෆිඩන්ස් එකක් තියාගෙන ඇත්තටම අපිට ඕන දේවල් ප්ලෑන් කරන්න ඕනේ. අපි මේ විදිහට අපි මේ වෙලාවේ මේ දේ කරනවා. එහෙම අදහසක් මයින්ඩ් එකේ තියාගෙන අපි ඒ වෙනුවෙන් ඇත්තටම මේ ප්ලෑන් කරලා ඒ ටාගට්ස් වලට යන්න අපි ඇත්තටම ප්ලෑන් එක හිතේ තියාගෙන ගෙදරට වෙලා හරි නිදාගෙන හරි හිටියට හරියන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් try කරන්න ඕනේ. අපි ඒ වෙනුවෙන් කරන්න ඕනේ දේවල් තියෙනවා. ඔයාට ඉස්සරහට කරන්න ඕනේ දේවල් ඕවා ප්ලෑන් කරන්න ඕනේ. මම කොහොමද මගේ ඊය ප්ලෑන් එක හදාගත්තේ කියලා ඔයත් එක්ක ඉස්සරහට ෂෙයා කරගන්නම්. ඉතින් මම ගොඩාක් හිතුවා මේ අවුරුද්දේ මම ගැන හිතන්න ඕනේ. මගේ රූපේ ගැන හිතන්න ඕනේ. එතකොට මගේ තව තියෙන හීන බලාපොරොත්තු ඒව ගැන හිතන්න ඕනේ. ඇත්තටම ගොඩාක් ලොකු බලාපොරොත්තු තියන් ඉන්නවා මගේ හිතෙත්. ඒ අතරතුර මේ වීඩියෝ බලන ඔයාලගෙනත් පොඩි පුංචි බලාපොරොත්තුවක් මගේ හිතේ තියෙනවා. මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. ඇත්තටම මම YouTube එක channel එක පටන් ගත්තේ මගේ කලින් channel එකක් තිබුණා දැන් අවුරුදු 2කට විතර කලින්. ඉතින් මට ඒ කාලේ ඉඳන්ම ලොකු ආසාවක් තිබුණා මගේ ගෙල channel එකක් පටන් ගන්න කියන මං ආසයි ඩේ vlog බලන්න. එතකොට මට ඒව බලද්දී හිතුණා මටත් එකක් හදන්න ඕනේ. ඇත්තටම මේක මේ මගේ හොබි එකක් විදියට තමයි මම මේක කරන්නේ. ඉතින් ඒක හැදුවට පස්සේ මට හිතුණා මට ඒ කියන්නේ මම කොහෙවත් යන්නේ නැහැ වීඩියෝ දාන්න. මං ඒ දවස්වල ඇත්තටම ගෙදරට වෙලා හිටියේ යූ කරේ නැහැ. ඉතින් අම්මා තමයි හැමදේම කරේ. ඒ නිසා ඉතින් ඒක ඇත්තටම ඇත්තටම නැවතුණා. ඊට පස්සේ මම ආයෙ තීරණය කරා නෑ මම මේක කරන්න ඕනි කොහොම හරි කියලා. මෙහෙමයි ඉතින් දෙයක් ඔයාට කරන්න හිතුනොත් ඔයා අනිවාර්යෙන් ඒ දේ මට ඒකට වටේ තියෙන දේවල් නැහැ නේ මට මේ දේවල් නැහැ මට ලස්සනට ඒව කරන්න තැනක් නැහැ. එහෙම හිතන්න එපා. ඔයාට දෙයක් කරන්න හිතුනොත් ඔයා ඒක පටන් ගන්න. මුලදී ප්‍රශ්නේ එතකොට ඔයා ඒකට ටික හැඩ ගැහෙනවා. ඊට පස්සේ මං කියන්නේ ඕනම දෙයක් channel එකක් පටන් ගන්න එක ගැන මේ මගේ අත්දැකීම මම කීවේ. අනිත් එක්ක ඔයාට දෙයක් ගන්න ඕනේ නම් ඔයා හිතින්න එපා. ඔයා සැලරි එකක් ගන්නවා නම් නැත්නම් ඔයාට ඒ වෙනුවෙන් ක්‍රෙඩිට් තියෙනවා නම් බය නැතුව ඔයා ඒක ගැන දෙපාරක් හිතන්න එපා. ඔයාට ෆෝන් එකක් ගන්න හිතුනොත් ඒක ගන්න. මොකද අපි හැමදේම කරන්නේ අපි හම්බ කරන්නේ අපිට ඕන දේවල් ගන්න ජීවත් වෙන්න ඒ වගේ දේවල් වලටනේ. ඉතින් ඇත්තටම ගෑනු ළමයෙක්ට ගොඩාක් හීන තියෙනවා. පිරිමි ළමයින්ටත් හීන තියෙනවා, යුතුකම් තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේ ඇත්තටම ගෑනු ළමයෙක්ට සල්ලිම නෙවෙයි මුදල් වලින් ගන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. ගෑනු ළමයි කියන්නේ හරි ලස්සනට ඇඳලා දකින දේවල් අරන් හරි ලස්සනට හරි අහිංසකව ජීවත් වෙන්න කැමති කට්ටියක් නේද? ඉතින් රිලේෂන්ෂිප් එක වේවා මැරේජ් ලයිෆ් එක වේවා මේ දෙක ඇතුළත අපිට ගෑනු ළමෙක්ට අනිවාර්යෙන් මුදල් වලින් ගන්න බැරි දෙයක් තමයි මානසික නිදහස. හැම වෙලේම හස්බන්ඩ් සැක කරනවා නම් බොයිෆ්‍රෙන්ඩ් සැක කරනවා නම් ඔයා ඔහෙ යන්න එපා මෙහෙ ඉන්න.
එහෙම කියලා මානසික පීඩනයක් දෙනවා නම් ඇත්තටම ගෑනු ළමයට කොච්චර සල්ලි තිබුණත් කොච්චර දේවල් තිබුණත් වැඩක් නැහැ මං හිතන්නේ. ඉතින් ඒ අතින් ඇත්තටම මම වාසනාවන්තයි. මොකද මගේ හස්බන්ඩ් එහෙම මාව එයාට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්නේ නැහැ. ඉතින් මම මේ ගෑනු ළමයට තමා මේ විස්තරේ කිව්වේ. ඔයා තීරණයක් ගද්දින් අනිවාර්යෙන් 100,000 පාරක් හිතලා බොළඳ විදියට හිතන්න නැතුව අනාගතය ගැන ඉස්සරහට හිතලා තීරණ ගන්න කියලා මේ අවුරුද්දේ මං ආදරෙන් මතක් කරනවා. ඔන්න ඉතින් කතාවෙන් කතාව මම මේ ලෑස්ති වුණේ ෆේස් මාස්ක් එකක් දාගන්න. මොකද මම මේ දවස් ටිකේම එනකොට රෑ වුණ එනකොට මොකුත් මට මගේ මුහුණට කරන්නවත් මගේ ස්කින් එක ගැන හිතන්නවත් වෙලාවක් නැති වුණා. ඇත්තටම මේ වීඩියෝ එක ගන්න කලින් දවසෙත් මම පාන්දර 2යි නිදා ගන්නකොට ඇත්තට මේ දවස් ටිකේ මාරු විදිහට බිසි වුණා. ඒ අස්සේ අසනීපත් වුණ නිසා ඇත්තටම මගේ යාළුවන්ට වීඩියෝ ගේන්න බැරි වුණා. මොකද මේ නැත්තම් මම ළඟ වීඩියෝස් ගෙනාවා. ඔන්න ඉතින් ෆේස් මාස්ක් එක එහෙම දාලා මම මේ ලෑස්ති වෙන්නේ මං ඔයාලට කිව්වේ මං කොහොමද ඊයේ ප්ලෑන් එක හදාගත්තේ කියලා පෙන්නනවා කියලා. ඉතින් මේ වගේ පොඩි නෝට්බුක් එකක් තමයි මම මේකට පාවිච්චි කරේ. ඔයාලට ඕනම පොතක් ගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ විදිහට පොඩි පොතක් තමයි ගත්තේ. මොකද මම යන තැන්වල අරන් යන්න මට ලේසි බෑග් එකක් උනත් දාගෙන යන්න පහසු නිසා. අනික මේ ඒ බුක් එක දැක්කට පස්සේ මට හරි ආස හිතුණ එක හරි කියුට් නිසා ඒක නිසා මම ඒක ගත්තා. මං ඔයාලට පෙන්නන්නම් කොහොමද මගේ ප්ලෑන් එක හදාගත්තේ කියලා. මේ මට ඇත්තටම ලොකුවට ලස්සන චිත්‍ර අඳින්න බැහැ. ඉතින් ඒක නිසා මට පුළුවන් විදිහට ස්ටිකර් ටිකක් අලවලා මේ පොත ලස්සන කරගත්තා. ඇත්තටම ගොඩාක් වටිනවා මේ ඊය ප්ලෑන් එකක් හදාගන්න එක. මොකද නැත්තම් ඇත්තට මේක ගොඩාක් වටිනවා. අපිට මේකේ හැමදේම නෝට් කරගන්න පුළුවන්. එතකොට අපි ඒක නිතර දකිනකොට අපිව මොටිවේෂන් එකක් කිව්වොත් මම හරි නිතර ඒක අපි බලද්දී මම මේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ, මේ දේ මට ගන්න ඕනේ කියන නැවත ඒක ගැන ඇති වෙන ආසාව නිසා අපිට මේ දේ හරියට ප්ලෑන් කරගන්න පුළුවන්. ඇත්තට මේ ප්ලෑනින් එකක් ගොඩාක් පිටරටවල කට්ටිය කරන දෙයක්. ලංකාවේ කට්ටියත් කරනවා ගොඩාක් කැම්පස් යන ගෑනු ළමයි. ඉතින් මේ විදිහට තමයි මම හදාගත්තේ. ඉස්සරහ මම about me කියලා මගේ details දාලා එක පිටුවක් වෙන් කරා. ඊට පස්සේ මම මේ විදිහට කැලෙන්ඩර් එක මේ විදිහට පොඩි වලට කපලා ඒක මම ලස්සනට arrange කරගත්තා. ඊට පස්සේ මේ තියෙන my goals මම බලාපොරොත්තු වෙන දේවල් මේ අවුරුද්ද ඇතුළත මේ විදිහට පිටුවක සඳහන් කරගන්නවා. ඊට පස්සේ මම ස්පෙෂල් කියලා වෙනම පිටුවක් වෙන් කරා. ස්පෙෂල් ඩේට්ස් තියෙන දේවල් ලියා ගන්න. ඊට පස්සේ මම travel කරන තැන් ලියා ගන්න. YouTube එක වෙනුවෙනුත් අනිවාර්යෙන් පිටුවක් අයින් කරා. ඊට පස්සේ මෙඩිසින් වලට, ඊට පස්සේ සේවින් වලට අයින් කරගත්ත අනිවාර්යෙන් මේක ඕනම දෙයක්. ඊට පස්සේ මම නෝට් එකක් තියාගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ month planning එක, calendar එක, ඒ වගේ ඊළඟට wish to do මට කරන්න තියෙන දේවල් මේ මාසය ඇතුළත. ඊට පස්සේ මම මේ වගේ මොටිවේෂන් කරගන්න mood කියන එක mood track එකක් දාගත්තා. මොකද මම මාසය ඇතුළත කොච්චරක් සතුටින් ඉන්නවද දුකින් ඉන්නවද කියලා මට ඒකේ නෝට් කරගන්න පුළුවන්. එතකොට මේක ඔයා කැමති විදිහට ඔයාගේ ඩීටේල්ස් ටික දාලා ඉවර වෙලා ඔයාට මේ විදිහට මදන්න ඕනේ නැහැ. ගොඩාක් වීඩියෝස් තියෙනවා බලන්න. YouTube එකෙන් මම දැක්ක වීඩියෝස් තියෙනවා. ඒ විදිහට ඔයාට හදාගන්න පුළුවන්. තව මේ වගේ මම පොඩි නෝට්බුක් එකක් තියන් ඉන්නවා. ඇත්තටම මට දුකක් දැනෙන වෙලාවක මට සතුටක් දැනෙන වෙලාවක මම ඇත්තට මේක ලියනවා. ඇත්තටම කාට හරි කියනවට වැඩිය මේ වගේ පොතක ලියලා හිත නිදහස් කරගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් තවත් අවුරුද්දක් ඉවර වෙනවා. ගෙවුණු අවුරුද්දේදී පිළිගැනීම්, වැළඳ ගැනීම්,
ළෙන්ගතුකම් සහෝදරකම් වගේම ප්‍රතික්ෂේප කිරීම් වළකැපීම් යටපත් කිරීමුත් මහා හුඟක් තිබුණා. ඉතින් ඒ හැමෝටම ඒ හැම දේකටම අනේක වාරයක් ස්තුතියි. හිතවතුනි, ලබන අවුරුද්දේදී අපි යළිත් හමුවෙමු.